SL Education YouTube channel එක වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට මගේ යාළුවෝ සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද මේ පාඩමෙන් කතා කරන්නේ ඔයාලගේ 7 වසර විද්‍යාව පළවෙනි පාඩම වන ශාක විවිධත්වය කියන පාඩම. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව දැන් මේ පාඩම සඳහා යමු. සපුෂ්ප ශාකවල රූපීය ලක්ෂණ. ශාක පිළිබඳව සඳහන් කිරීමේදී අපට මල් සහ ගෙඩි හෙවත් පුෂ්ප හා ඵල මතකයට නැගේ. නමුත් සෑම ශාකයකම පුෂ්ප හටගන්නේ නැත. සපුෂ්ප ශාක. සපුෂ්ප ශාක යනුවෙන් හඳුන්වන්නේ පුෂ්ප හටගන්නා ශාකය. සපුෂ්ප ශාක සඳහා උදාහරණ බොහෝය. වද, අරලිය, ඉද්ද, සල්, රෝස, කූඩලු. අපුෂ්ප ශාක. අපුෂ්ප ශාක යනු පුෂ්ප හට නොගන්නා ශාකය. අපුෂ්ප ශාකවලටද බොහෝ උදාහරණ තිබේ. මඩු, පාසි, මීවන, බෙදුරු. සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස්. ඔබ අවට ඇති පරිසරයේ ඇති සපුෂ්ප ශාක හොඳින් නිරීක්ෂණය කරන්න. ඒවා විවිධ ප්‍රමාණයෙන් යුක්තය. ඉතා කුඩා ශාක මෙන්ම විශාල ශාකද ඒ අතර වේ. ඒවායේ කඳ, මුල්, පත්‍ර ආදිය මෙන්ම පුෂ්ප හා ඵලද එකින් එකින් වෙනස් වේ. ශාකයක ප්‍රධාන කොටස් නම් කිරීම. 1. මුදුන් මුල. 2. පාර්ශ්වික මුල්. 3. මූල පද්ධතිය. 4. කඳන්. 5. පාර්ශ්වික මුල්. පාර්ශ්වික අංකුර. 6. පත්‍ර. 7. අග්‍රස්ථ අංකුර. 8. අතු. 9. ඵල. 10. පුෂ්ප. ශාක මුල්වල කෘත්‍ය. ශාකය පසට සවි කිරීම. ජලය සහ ජලයේ දිය වූ ඛනිජ ලවණ අවශෝෂණය කිරීම. ඇතැම් ශාක මුල් මගින් අලුත් ශාක ඇති කිරීම. එනම් වර්ධක ප්‍රචාරණය සිදු කිරීම. ඒ සඳහා නිදසුන් බලමු. කරපිංචා, බෙලි, දෙල්. දැන් අපි බලන්න යන්නේ කඳන් කොහොමද බෙදිලා තියෙන්නේ. කූඩලු ශාකය, ඕකිඩ් ශාකය, වායව මුල්, නුග ශාකය, කරුමුල්, වැටකෙයියා ශාකය, කයිරු මුල්, බුලත් ශාකය, ආලග්න මුල්, කඩලාන ශාක, වායුද්වර මුල්. ශාක කඳන්වල විවිධත්වය. ඔබ විසින් නිරීක්ෂණය කර ඇති ශාක කඳන්වල ස්වභාවය සිහිපත් කරන්න. ඉතා ශක්තිමත් කඳන්, ඝනකම් පොතු සහිත කඳන් මෙන්ම විවිධ වර්ණ වලින් යුක්තද කඳන්ද ඔබ නිරීක්ෂණය කරන්නට ඇත. එමෙන්ම වෙනත් ආධාරකවල වෙලි ඉහළ වැඩෙන දුර්වල කඳන් සහිත ශාකද, බිම දිගේ දුවන දුර්වල සහිත ශාකද ඒ අතර තිබෙන්නට ඇත. ශාක කඳන් අතු බෙදෙන සහ අතු නොබෙදෙන ලෙසින් කොටස් දෙකකට බෙදේ. මේ සඳහා අප සියලු දෙනාට ස්තුතියි.